මුදල් උපයන ක්‍රම 4ක් තියෙනවා. ඔයා ඒ ගැන දැනුවත්ද? ESBI තියරි එක ගැන ඔයත් අහලා තියෙනවද? මම අද රිවිව් කරන්න යන පොත තමයි බිස්නස් ස්කූල්. මේ පොත රචනා කරලා තියෙන්නේ රොබර්ට් ටී කියෝසාකි විසින්. මේ පොතේ සඳහන් එක තියරි එකක් ගැන තමයි මම අද කතා කරන්න යන්නේ. ඒ තියරි එක තමයි ESBI තියරි එක. මේ ESBI තියරි එකට අදාළව මුදල් උපයන ක්‍රම 4ක් තියෙනවා. මේවා එකිනෙකට වෙනස් මානසිකත්වයන් සහ මූල්‍ය උපාය මාර්ග නියෝජනය කරනවා. E වලින් අදහස් වෙන්නේ එම්ප්ලොයි. එහෙම නැත්නම් සේවකයා. S වලින් අදහස් වෙන්නේ self employed. ස්වයං රැකියාවක නිරත වෙන පිරිස මෙන්න මේ කොටසට අයිති වෙනවා. B වලින් අදහස් වෙන්නේ big business. විශාල ව්‍යාපාර හිමිකරුවන් මේ කොටසට අයිති වෙනවා. අවසාන වශයෙන් I අකුර නියෝජනය කරන්නේ investor. ඉන්වෙස්ටර් කෙනෙක් කියන්නේ ආයෝජකයෙක්. පුද්ගලයෙකු වෙනත් ආයතනයක් හෝ පුද්ගලයෙකු යටතේ වැඩ කරන කෙනෙක්ට එම්ප්ලොයි කෙනෙක් කියලා කියන්න පුළුවන්. එම්ප්ලොයි කෙනෙක් තමන්ගේ ශ්‍රමය කාලය විකුණලා ස්ථාවර වටපක් ලබා ගන්න කෙනෙක්. මේක ඊටම ආරක්ෂිත මුදල් උපයාගත හැකි ක්‍රමයක්. නමුත් මූල්‍ය නිදහස තමන්ට නැත්නම් තමන් කැමති පරිදි මුදල් උපයා ගැනීමට නොහැකි වෙනවා. වෙනත් කෙනෙකු හෝ ආයතනයක් විසින් තමන්ට ලබා දෙන මුදලින් සෑහීමකට පත්වෙන්න වෙනවා. self employed කොටසට ස්වයං රැකියාවක නිරත වෙන පිරිස අයත් වෙනවා. small business කරන පිරිස මීට අයත් වේ. මේ මුදල් උපයන මාර්ගයේදී පුද්ගලයා තමන්ගේම කුඩා ව්‍යාපාරයක් මගින් මුදල් උපයා ගනු ලබනවා. මොවුන් තමන්ගේම කාලය හා ශ්‍රමය මුදල් බවට පත් කරනවා. මොවුන් යම් දිනක වැඩ නොකරයිද එතෙන් සිට මුදල් උපයා ගැනීම නතර වෙනවා. big business එහෙම නැත්නම් විශාල ව්‍යාපාර හිමිකරුවන් විසින් විශාල පද්ධතියක් එහෙම නැත්නම් සිස්ටම් එකක් නිර්මාණය කරනවා. අයිතිකරුවෙකු නොමැති අවස්ථාවක වුවද සේවකයන් කළමනාකරුවන් යොදාගෙන මුදල් උපයන. මේක තමයි මූල්‍ය නිදහස කරා යන වැදගත්ම පියවර. උදාහරණයක් විදියට මැක්ඩොනල්ඩ්ස් අයිතිකරු, KFC කේ නිර්මාතෘ ධම්මික පෙරේර වැනි විශාල ප්‍රමාණයේ ව්‍යාපාරිකයන් මීට අයත් වෙනවා. මෙම මුදල් ඉපයීමේ ක්‍රමය මගින් පුද්ගලයා තමන් සතු මුදල් යොදවලා එම මුදලින්ම තවත් මුදල් උපයනවා නම් එම පිරිස අයිති වෙන්නේ ඉන්වෙස්ටර් කොටසට. ඔවුන් කොටස් වෙළඳපොළ තුල දේපොළ වෙළඳාම වැනි ශේෂ්ත්‍රවල මුදල් ආයෝජනය කරනවා. ESBI තියරි එකේ තියෙන වැදගත්කම තමයි මිනිසුන්ට තමන්ගේ මූල්‍ය තත්ත්වය සහ මානසිකත්වය පිළිබඳව අවබෝධයක් ලබා ගන්න පුළුවන්. මුදල් ගලා යන දිශාව තේරුම් ගන්න පුළුවන්. මේ පින්තූරයේ වම් පැත්තේ ES එහෙම නැත්නම් එම්ප්ලොයි සහ self employed ලෝක ජනග්‍රහණයෙන් 95% ඉන්නේ ES කොටසේ. වම් පැත්තේ තියෙන ES කොටසේ. ඉතුරු 5% ඉන්නේ දකුණු පැත්තේ BI කොටසේ. ලෝකයේ තියෙන ආදායමින් 5% විතරක් වම් පැත්තේ තියෙන 95%ක ජනග්‍රහණය අතර බෙදී යනවා. ලෝකයේ තියෙන 95%ක මුදලක් බෙදලා යන්නේ දකුණු පැත්තේ තියෙන BI කියන කොටස් දෙක අතර. වම් පැත්තේ ඉන්න පිරිස මුදල් වෙනුවෙන් වැඩ කරනවා උනත් දකුණු පැත්තේ සිටින පිරිස සිස්ටම් එකක් නිර්මාණය කිරීමෙන් මුදල් උපයා ගනු ලබනවා. ඒ විතරක්ම නෙමෙයි. මුදල් ආයෝජනය කිරීම මගිනුත් මුදල් උපයනවා. දකුණු පැත්තේ ඉන්න පිරිස Taman වෙනුවෙන් මුදල් ගලා එන ක්‍රම හොයාගෙන ඒ තුලින් මුදල් උපයා ගනු ලබනවා. මොවුන්ට මූල්‍ය නිදහස උදා කරගන්න පුළුවන්. ඔබටත් මූල්‍ය නිදහස කරා ගමන් කිරීමට නම් පළමුව මුදල් පිළිබඳ අධ්‍යාපනයක් ලබා ගන්න. ඊට පස්සේ රිස්ක් එකක් අරගෙන අලුත් දේවල් කරන්න. කුඩා ආයෝජන ආරම්භ කරන්න. සිස්ටම් එකක් හදන්න වැනි ක්‍රම ඔස්සේ මූල්‍ය නිදහස කරා ගමන් කරන්න පුළුවන්. තවත් අලුත් පොතකින් අලුත් වීඩියෝ එකක් අරන් එනකන් chapter chat අපේ YouTube channel එක subscribe කරලා තියාගන්න අමතක කරන්න එපා. වීඩියෝ එකට like එකක් දාන්න, comment එකක් දාන්න, තවත් කෙනෙකුට වැදගත් වෙයි කියලා හිතෙනවා නම් share කරන්න.